අද ගෙනාවේ සමන්තභද්‍ර මුනින්ද්‍රයාණන්ගේ බීම වර්ග ටිකක් බලමු මේවා ඇත්තටම රසද කියලා. හරියට ඉතින් සමන්තභද්‍ර මුනින්ද්‍රයාණන්ගේ අමුතු ඩ්‍රින්ක්ස් තමයි තියෙන්නේ. එතකොට මුලින්ම තියෙනවා අපිට ඉඟුරු පානය. හරිද? මේක මිලිලීටර් 200 රුපියල් 270ක් වෙනවා. මේගොල්ලෝ කියන්නේ නම් මේවා ඕගනික් කියලා බලමු මේවා ඇත්තටම ඕගනික්ද කියලා. අදම ඉඟුරු පානය try කරා. ඒක නම් මට සෙට් වෙන්නේ නැහැ. ඒක මාර ස්ට්‍රෝං රසක් කියන්නේ. ඒ කියන්නේ ඒක බොන්න බෑ. හරිද? ඇත්ත කතාව. ජින්ජර් බියර් එක වගේ කියලා හිතුවට මේ ඇත්තටම බොන්න බෑ. ඒකට මට දෙන්න පුළුවන් අකුණු 2.4ක්. ඊට පස්සේ අමුතු පානයක් තියෙනවා සියඹල පානය. මේකත් තියෙන්නේ මිලිලීටර් 200 රුපියල් 270ක්. හරි මන් දැන් උමන් දැන් සියඹල පානය try කරා. ඒකත් අර ඉඟුරු එක වගේමයි ටිකක් බොන්න බෑ. බෑ ඉඟුරු එකට අර ටිකක් වාරි බොන්න පුළුවන්. ඊට ඒ ෆ්ලේවර් එක නම් මම එච්චරම ආස නැහැ. මේ ලකුණු 4ක් වගේ දෙන්න පුළුවන්. ඊට තියෙනවා කෝමාරිකා පානය. ඒක වෙනවා රුපියල් 270ක්. ඒක තියෙදි මිලිලීටර් 200ක් තමයි. බලන්න මේක try කරලා. ඇලෝවෙරා එකත් සුපිරි. ඒක 7.6ක් වගේ මට දෙන්න පුළුවන්. ඒක ඇත්තටම මේ මාර කූල්. ඊළඟට තියෙනවා දියුල් පානය. ඒකත් මිලිලීටර් 200 රුපියල් 270යි. බලමු try කරලා. හරිද උමන්තයි දියුල් පාන නම් අමුතු රසක් ආවා මේ ඒකත් ඇත්තටම මට ගෙදර හදාගෙන බිව්වා වගේ ෆීල් එකක් දෙනවා ඒක ඇත්තටම තියෙන්නේ හොඳ රසක් තියෙනවා ඒකත් මම හිතුවට හොඳයි 8.5 වගේ දෙන්න පුළුවන් ඊට පස්සේ තියෙනවා පැෂන් පානේ මේකන හොඳ කලර් එකක් තියෙන අතර මේකේ පැෂන් යටත් ඇතුළේ තියෙනවා බලමු try කරනවා වගේ තියෙනවා එතකොට මම උඹන්ද පැෂන් පානේ දෙනවා 10 7.8ක් වගේ ඒක අරක තරම් තික් නෑ නමුත් ඒකේ රසය හොඳයි ඉතින් අර පැෂන් වල තික් ගතිය නැති ඉඳ තමයි තික් නැතුව ඇත්තේ මේ වුණා ඇත්තම හොඳ රසක් කරනවා මේක මේ අඹ පානයක් මේක නිකම් අඹ පානයක් නෙවෙයි මේක ඉදුණු අඹ පානයක් කියලා තමයි ගහලා තියෙන්නේ නිකන් අඹ කෑලි වගේ ඇතුලේ තියෙනවත් වගේ පේනවා මේ බලමු මේක ඇත්තම කොහොමද තියෙන්නේ කියලා හරිද මම උඹන්ද අඹ පානයක් දෙනවා 10න් 8.4 මොකද ඒක මම හිතුවට හොඳයි ඒ වගේ මේකේ තික් ගතිය තියෙනවා ඇත්තම සුපිරි